ආයුබෝවන් යාළුවෝ හැමෝටම. අද මාත් එක්ක යමුද කිමේ පොලේ පොඩි රවුමක් දාන්න. අපේ කම්පැනි එකේ මාසෙකට සැරයක් කට්ටිය 4 දෙනා ගානේ සෙට් වෙලා දිහට තමයි පොලේ යන්න සෙට් වෙන්නේ. අපි ඉතින් ඉස්සරෝම කරන්නේ මෙන්න මේ විදියට බස් එකේ නැගලා කිමේට යන එක. අද ඉතින් මේ සෙට් එකට තමයි පොලේ යන්න තියෙන්නේ. කිමේට ගියපු ගමන් අපි මුලින්ම කරන්නේ වාසනාව උරගා බලන්න ෆොටෝ එකක් ගහන්න. ඊළඟට අපේ රාජකාරිය තමයි දයිසෝ එකට ගිහිල්ලා ඕන නැති දේවල් අරගන්න එක. කොරියාවේ ඉන්න කට්ටිය නම් දන්නවා දයිසෝ එකට ගියොත් වෙන දේ. ඕන නැති දේවල් ගන්නවා, ඕන දේවල් ගන්න. දයිසෝ එකෙන් එළියට බහිද අපිට පොඩි බඩගින්නක් ආවා. ඊට පස්සේ අපි මේ පාන් කඩේට ඇවිල්ලා ටෝස් කරපු චිකන් පාන් එකකුත් කාලා ඊළඟට තමයි අපි පොළට යන්නේ. මේ තැන තියෙන්නේ කිමේ සිජුමේ. ඔන්න අපේ ටෝස්ටර් චිකන් පාන් එක ලෑස්ති. දැන් අපිට තියෙන්නේ මේක රස විඳින්න. මෙතනින් තමයි අපි සතියකට ඕන කරන එළවලු ගන්න. බලන්නකෝ එළවලු වල තියෙන නැවුම් බව. ගොඩක් එළවලු වර්ග වගේම කොළ වර්ගත් මෙතන තියෙනවා. අපිට අවශ්‍ය හැම දෙයක්ම වගේ අඩුවට හොඳට තෝරලා බේරලා ගන්න පුළුවන්. අපි මාළු ගන්නේ මහේෂ් අයියගේ මාළු කඩේ. අද සිකුරාදා. ඒ හින්දා මාළු ලෑල්ලට මාළු දාලා තියෙන්නේ අඩුවේ. ගන්න කියන කෙනෙක්ගේ මාළු ගනිද්දී ඒක වෙනම සතුටක්. මහේෂ් අයියගේ මාළු කඩේ තියෙන්නේ කිමේ සිජමෙන් තුල. හදවතින්ම ශ්‍රී ලාංකික අපේ තන. අපිට සතියකට ඕන ඌරු මස් ගන්න මේ කඩේ. ලේසියෙන්ද අපි පොලේ ආවේ සිකුරාදා. අද නම් කට්ටිය ටිකක් අඩුයි. ඒ නිසා කලබලයක් නැතුව බඩු ටික තෝරගෙන යන්න පුළුවන්. අපි සෙට් එක වැඩියෙන්ම කන්නේ කුකුල් මස්. මේ තමයි කුකුල් මස් ගන්න කඩේ. මේක වැඩ කරන්නේ වියට්නාම් එක්කනේ. නේපාල්. පේනවනේ අපේ භාෂාවෙන්ම ගහලා තියෙනවා. කුකුල 5ක් ගත්තාම එකක් නොමිලේ හම් වෙනවා. අන්තිමට අපි යන්නේ අපිට අවශ්‍ය කුළුබඩු වගේ දේවල් ගන්න. පරිප්පු, සෝයා, මොන් ඇට පොල් වගේ දේවල් අරගෙන අපි අපේ දවසේ රාජකාරිය ඉවර කරන්න හදනවා. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.